ඊට පස්සේ මම උදේ කතා කරද්දී කිව්වා පොලිසියෙන් කතා කරන්න එයා ඇක්සිඩන්ට් වෙලා එයා හොස්පිටල් එකේ කිව්වා. එතකොට මම එයාට ආයෙ හවස 5ට විතර කෝල් බෑක් කරනවා අයියේ. ගෑනු එක්කෙනෙක් ෆෝන් එක ආන්සර් කරනවා අයියේ. එතකොට අයියේ මම එයාගෙන් අහනවා ඔයා කවුද කියන එක අයියේ. එතකොට ඒ ගෑන් ළමයා මට උත්තර විදියට දෙන්නේ මම එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කියන එක අයියේ. එතකොට අයියේ මට දැනෙන වේදනාව මොන වගේද? මම හිතන්නේ අයියේ යාට මගෙන් අඩු උනේ ආදරය කියන එක අයියේ. දුක නැති ආදරයක් මේ ලෝකේ නැලු. ඔයාගේ නම මොකද්ද? මගේ නම විහාරා දෙව්මිනී අයියේ. අර දෙව්මිනි ඔයා මොන වගේ කෙල්ලෙක්ද? මගේ ජීවිතයේ අයියේ මේ චූටි කාලේට මම ගොඩාක් දුක් විඳ කෙල්ලෙක්. මේක මගේ පළවෙනි ජොබ් එක ගාමන් ෆීල්ඩ් එකක වැඩ කරන. මම ඊට කලින් නේවි එකේ වැඩ කරා. නේවි එකේ ෂානියමයිනේ අයින් උනේ. අයියේ ඇත්තටම මම අවුරුදු 18 වෙනකොට යනවා නේවි එකට. ඒ ගිහිල්ලා අයියේ මම්මගේ ආධුනික පුහුණුව හදාරමින් ඉන්නකොට මට එතන එක්කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා. ඉවරයි මන් දන්නව කතාව මොකක්ද කියලා. එතනින් එහාට කියන්නකො කතාව. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා මං එනවා අයියේ මගේ පළවෙනි නිවාඩුව. මට නිවාඩු කාලේ තිබ්බෙතකොට දවස් 7ක් අයියේ. ඒ දවස් 7 ඇතුළත අයියේ අපි දෙන්න අතර සම්බන්ධයක් තිබ්බේ නෑ. අපි දෙන්න කතා කරා විතරයි. හැබැයි මං කැම්ප් එකට යන්න හෙට නම් එයා මට අද කියනවා මං ඔයාට ආදරේ කියලා අයියේ. එතකොට අයියා මට කියනවා මම නේවි එකේ රස්සාව කරනකොට එයා කැමති නෑ කියන එක අයියේ. එතකොට ඇත්තටම මමත් එයාට ආදරේ කරනවනේ අයියේ. එයාත් මට ආදරේනේ. මං එයාගේ කීමට තමයි අයියේ ගෙදර නතර වෙන්නේ. ඒ නතර වෙලා අපි දෙන්න ඔහොම ආදරේ කරනවා අයියේ. මාස 2ක විතර කාලයක් අපි දෙන්න ආදරේ කරනවා. ඒ ආදරේ කරාට පස්සේ අයියේ මට හිතෙනවා මට මගේ රස්සාව ඕනේ කියන එක. ඊට පස්සේ මං ආයෙත් කඳවුර වෙත යන්න තීරණය කරනවා. ඒ යනකොටත් අයියේ අපි දෙන්නක සම්බන්ධය තියෙනවා. ඒ ගිහිල්ලා අයියේ මම මගේ වැඩ කටයුතු ඔක්කොම කරගන්නවා. වැඩ කටයුතු අයියේ කරගෙන එයාගේ අකමැත්ත නිසා මම නේවි එකෙන් අයින් වෙන්න තීරණය කරනවා. ඒ නේවි එකෙන් අයින් වෙලා අයියේ අපි දෙන්නක සම්බන්ධය ඔහොම කාලයක් තියෙනවා දැන්. අවුරුදු කීයක් තිබ්බද? අවුරුද්දයි මාස 2යි දවස් 20ක් තිබ්බයි අපි දෙන්නක සම්බන්ධය. එතකොට අයියේ අපේ මේ ආදරේ ඉස්සරහට යනකොට අපි දෙන්නක අතර තිබ්බ සම්බන්ධය වැඩි වුණා අයියේ. ඒ කියන්නේ එයාට මාව නැතුව බැරි වුණා. මට එයාව නැතුව බැරි වුණා. එයා හැම නිවාඩුවකම එන්නේ මාව බලන්න අයියේ. මාත් එක්ක ඉඳලා තමයි එයා ගෙදර යන්නේ. කොට එහෙම ආදරයක් අයියේ අපි දෙන්න අතර තිබ්බේ. ඊට පස්සේ අයියේ එයා ටික ටික වෙනස් වෙන්න පටන් ගත්තා. මේ දේ අයියේ සිද්ධ වෙන්න ගන්නකොට මම ගාමන් ෆීල්ඩ් එකේ ජොබ් එකට ඇවිල්ලා අයියේ. එයාට වෙන සම්බන්ධයක් එයා ඇති කරගෙන තියෙනවා. ඒ කියන්නේ එයා වෙන කැම්ප් එකක් අයියේ වෙනකොට හිටියේ හම්බන්තොට පැත්තේ. ඒ වෙනකොට අයියේ එයා නිවාඩු වෙන්න නිවාඩුත් දාලා මං දන්නේ අයියේ කිසි දෙයක් ඇත්තනම. එතකොට අයියේ මං හිතන්නේ එයා මට බොරුවක් කරන්නේ නැහැ කියන එකනේ අයියේ. එතකොට මං හිතාගෙන ඉන්නේ අයියේ ඇත්තටම එයා කැම්ප් එකට යනවා කියන එකනේ. ඒ වෙනකොටත් අයියේ ඊළඟ දවසේ උදේ මං කතා කරා එයාට. එයාගෙන් මට මැසේජ් එකක්වත් නැහැ අයියේ. ඊට පස්සේ මං උදේ කතා කරද්දී කිව්වා පොලිසියෙන් කතා කරන්න එයා ඇක්සිඩන්ට් වෙලා එයා හොස්පිටල් එකේ කිව්වා. එහෙම ඉඳලා අයියේ කොහොම හරි මට හවසට මැසේජ් එකක් එනවා මගේ ෆෝන් එකට මැනික මං ගෙදර ආවා කියලා. ඒ වෙනකොට අයියා මට කෝල් එකක් අරගෙන තිබ්බා. ඒක මගේ අතින් මිස් කෝල් වෙලා තිබ්බා අයියේ. එතකොට මං එයාට ආයෙ හවස 5ට විතර කෝල් බෑක් කරනවා අයියේ. එතකොට ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ අයියේ මෙයා. ඔහොම කෝල් 3-4ක් ගන්නකොට